එහෙනම් යාළුවනේ ඔයාලව අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නනවා. ඔයාලා තාමට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි අද කතා කරමු කාබෝහයිඩ්‍රේට වල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වය විස්තර කරන්න කියලා රචනා ප්‍රශ්නයක් ආවොත් මොනවද ලියන්න ඕනේ කියලා. පෘථුවියේ ඇති වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වන්නේ කාබෝහයිඩ්‍රේටය. එහි ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්ය. කාබන් වල හයිඩ්‍රේට වල අඩංගු හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලය මෙන්ම 2:1 සමාන වේ. පොදු සූත්‍රය CxH2O y. ප්‍රධාන කාබෝහයිඩ්‍රේට කාණ්ඩ තුනකි. එනම් මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩය. සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට වල සීනි, මොනෝසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් අඩංගු වේ. මොනෝසැකරයිඩ. කාබෝහයිඩ්‍රේට වල සරලතම ආකාරය වන මොනෝසැකරයිඩ් වල පොදු අණුත සූත්‍රය CH2O y වේ. කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා වෙනස් වේ. සියලුම මොනෝසැකරයිඩ ඔක්සිහාරක සීනි වන අතර ඒවා ජලයේ ද්‍රව්‍යයි. ස්පටික ආකාරයෙන් පවතී. කාබන් පරමාණු සංඛ්‍යාව මත ඒවා නම් කරනු ලැබී. 3C ට්‍රයෝස් උදාහරණ ලෙස ග්ලිසරැල්ඩිහයිඩ්, ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් ට්‍රයෝස් වල ව්‍යුත්පන්නයකි. 4C ටෙට්‍රෝස් උදාහරණ ලෙස එරිත්‍රෝස් ස්වභාවයේ විරලය. 5C පෙන්ටෝස් උදාහරණ ලෙස රයිබෝස්, ඩියොක්සිරයිබෝස්, රිබුලෝස්, RUBP යනු රිබුලෝස් වල ව්‍යුත්පන්නයකි. 6C හෙක්සෝස් උදාහරණ ලෙස ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. කාබනයිඩ් කාණ්ඩයේ වර්ගය අනුව ඒවා වර්ග කරී. 1. ඇල්ඩෝස්, ග්ලූකෝස්, ගැලැක්ටෝස්. 2. කීටෝස්, ෆ්‍රක්ටෝස්. ජලීය මාධ්‍යවලදී සමහර මොනෝසැකරයිඩ වලලු ආකාරයෙන් නැත. ඩයිසැකරයිඩ. මොනෝසැකරයිඩ අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයක් මගින් සම්බන්ධ වී සැදෙන සීනි වේ. යාබද මොනෝසැකරයිඩ අණු දෙකක් අතර සංඝතන ප්‍රතික්‍රියාවක් මගින් ජල අණුවක් පිටවීමෙන් එම අණු දෙක අතර ග්ලයිකොසිඩික් බන්ධනයක් සැදේ. එහිදී එක් මොනෝසැකරයිඩ අණුවක ඇති OH කාණ්ඩයක් යාබද මොනෝසැකරයිඩ අණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණුවක් සමග සම්බන්ධ වී මේ ජල අණුව සාදයි. ග්ලූකෝස් සමග සංගනනය වී මෝල්ටෝස් සහ ජලය සෑදේ. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සමග සංගනනය වී සුක්‍රෝස් සහ ජලය සෑදේ. ග්ලූකෝස්, ගැලැක්ටෝස් සමග සංගනනය වී ලැක්ටෝස් සහ ජලය සෑදේ. මොල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනිය. සුක්‍රෝස් නිර්օක්සිහාරක සීනිය. පොලිසැකරයිඩ. පොලිසැකරයිඩ මහා අණු සහ ජෛව බහු අවයවික වේ. මොනෝසැකරයිඩ උප-ඒකක සිය ගණනක සිට දහස් ගණනකින් පොලිසැකරයිඩ සැදී ඇත. ඒවා ස්පටිකීකරණය නොවේ. ජලයේ අද්‍රව්‍යයයි. සීනි ලෙස නොසලකයි. සමහර පොලිසැකරයිඩ සංචිත සංඝටික වන අතර අනෙක් පොලිසැකරයිඩ ජීවීන්ගේ ව්‍යුහ සෙදීමට දායක වේ. ඉටු කරන කෘත්‍යයේ අනුව සංචිත පොලිසැකරයිඩ සහ ව්‍යුහමය පොලිසැකරයිඩ ලෙස පොලිසැකරයිඩ වර්ග කර ඇත. එනම් 1. සංචිත පිෂ්ඨය ග්ලයිකොජන්. 2. ව්‍යුහමය සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්. ප්‍රධාන පොලිසැකරයිඩ වර්ග හා ඒවායේ තැනුම් මේකක මෙසේය. පිෂ්ඨය ග්ලූකෝස්, ග්ලයිකොජන් ග්ලූකෝස්, සෙලියුලෝස් ග්ලූකෝස්, ඉනියුලින් ෆ්‍රක්ටෝස්, පෙක්ටින් ගැලැක්ටියුරෝනික් අම්ලය, හෙමිසෙලියුලෝස් පෙන්ටෝස් සහ හෙක්සෝස්, කයිටින් ග්ලූකෝසැමින්. මෙය නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයකි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්වෙමු. ඔයාලගේ යාළුවන්ටත් දැනුම බෙදා ගන්න අපිව ෂෙයා කරන්න.